E35 මාර්ගයේ වඩුවාකල් පාලම සහ එයවට ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට 59 වන ශ්‍රී රණවිරුවන් සමත් වීමත් සමග යුද මුක්ත කලාපයේ සිරවී සිටි තවත් අහිංසක සිවිල් දහස් ගණනක් මුදා ගැනුණා. මේ අහිංසක මිනිසුන් දිවා රැ නිදි නොලබා බලා සිට ඇත්තේ රණවිරුවන් ඔවුන් මුදා ගැනීමට පැමිණෙන තුරුයි. ඔවුන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරමින් බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වාගේ ඍජු අධීක්ෂණය යටතේ 4 වන විශේෂ බලකා කිවිදුන් බලකාය තවත් ඓතිහාසික කාර්යයකට උර දුන්නා. ත්‍රස්තවාදීන් රැඳී සිටි ප්‍රදේශය ආසන්නයටම රහසින් ගොස් නන්දිකඩාල් කලපුවේ එගොඩ මෙගොඩ යා කරමින් දැවැන්ත කබයකින් මිනිසුන්ට පැමිණීමට මාර්ගයක් තැනුනේ ඒ ප්‍රතිඵලයක් ලෙසයි. උලන් පිර වූ ටියුබ් තෙප්පම් කුඩා බෝට්ටු යොදා ගනිමින් අපගේ රණවිරුවන් මිනිසුන් මුදා ගැනීමට දැරූ උත්සාහය අතිශය ප්‍රශංසනීයයි. රණවිරුවන් තම ජීවිත පරිත්‍යාගයෙන් මෙසේ මිනිසුන් මුදා ගැනීමට පෙළගැසෙද්දී වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්ත සහචරයන් සිදු කළේ න්‍යායින්සක නිරායුධ මිනිසුන්ට හිත් නැති අයුරින් වෙඩි තැබීම පමණයි. මෙම රණබිමේදී අත්විඳි අවාසනාවන්ත මහා ශෝකජනකම අත්දැකීම මෙය බවයි අපගේ හැඟීම. අහිංසක කුඩා දරුවන් වෙඩි ඇද වැටෙන අයුරු දැකීමට තරම් අපගේ net අවාසනාවන්ත වී තිබුණා. LTT ත්‍රස්තයින් මෙසේ වෙඩි තබන්නේ LTT ත්‍රස්තයින් මෙසේ දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ Tamanගේම මව්පියන්ට නෑදෑයන්ට නොවේද?